වර්ෂ 2026 පෙබරවාරි මාස 28 වන සෙනසුරාදා එනම් අද උදෑසන ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව ප්‍රහාර දියත් කිරීමෙන් පසු ටෙහෙරාන් අගනුවර ඇතුළු ඉරාන නගර කීපයකම පිපිරීම් වාර්තා වී තිබෙනවා. මූලාශ්‍ර දෙකකට අනුව එක්සත් ජනපද හමුදාව දින කීපයක් ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කරමින් සිටී. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම මෙහෙයුම බලවත් අඛණ්ඩ එකක් ලෙස විස්තර කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ජීවිත අහිමි විය හැකි බව පැවසීය. ට්‍රම්ප් පාලන තන්ත්‍රයේ ඉරානයේ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින අතර ඔබේ රජය බාරගන්නා ලෙසත් ඉරාන වැසියන්ගෙන් ඉල්ලා සිටියේය. පසුගිය ගිම්හානයේදී දැවන්ත එක්සත් ජනපද ප්‍රහාරවලින් පසු එහි න්‍යෂ්ටික වැඩසටහන නැවත ගොඩනැගීමට කටයුතු කරන බවට ඔහු ටෙහෙරානයට චෝදනා කළේය. ටෙහෙරානයේ දිගු කලක් තිස්සේ කියා සිටියේ තම න්‍යෂ්ටික වැඩසටහන සිවිල් අරමුණු සඳහා පමණක් බවයි. ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දීම සඳහා තම රට සූදානම් වෙමින් සිටින බව ඉරාන රාජ්‍ය මීට සුළු මොහොතකට පෙර පැවසීය.